ආයිබෝවන් පහුගිය සතිවල ඕගොල්ලන්ට මතක ඇති මම ඕගොල්ලන්ට අන්බොක්ස් කරලා පෙන්නුවා ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වන ඊමාක් සහ SCP UPS දෙකක්. ඉතින් මේක ඇත්තටම 650 VA කැපැසිටි එක UPS තමයි මම ඕගොල්ලන්ට ගෙනත් පෙන්නුවේ. ඉතින් අද ඕගොල්ලන්ට ටිකක් ලොකු කැපැසිටි එක UPS එකක් ගෙනත් පෙන්නනවා. මේක ඇවිල්ලා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එක. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැනට බලා ගන්න පුළුවන් DCP බ්‍රෑන්ඩ් එකෙන් ඔයගලන්ට 1200 UPS එකක් තමයි ඔයගලන්ට ගෙනත් පෙන්නන්න යන්නේ. ඉතින් මේ පැත්තේ තියෙනවා DCP 1200 power you can rely on කියලා පහතින් functionalities ටික තියෙනවා. ඉතින් power saver function, line interactive technology, intelligent battery management, built-in bucket booster, AVR, cold start function එක ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව මේ UPS එකෙන් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට පින්තූරක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්ත ගත්තොත් DCP 1200 AVR function එක ගැන විස්තරයක් තියෙනවා. intelligent battery charging management එක ගැන ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් විස්තරයක් දීලා තියෙනවා. ඉතින් මේ පැත්තේ වැඩි විස්තරයක් නැහැ. ඉතින් කලින් විස්තර ටික තමයි තියෙන්නේ. එතකොට UPS version 2 එක ඔයගලන්ට කියලා තියෙනවා. ඉතින් කලින් වගේම මෙතනත් අපිට විස්තර ටික තියෙනවා. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මම මේ පියන විවෘත කරපුවාම අප ඔයගලන්ට පොලින් බලා ගන්න පුළුවන් අපේ UPS එක මේ විදිහට. ඉතින් මේක ඇතුලේ තියෙද්දි බලන්න අමාරුයි. ඉතින් මේකත් පොලිතීන් වලින් ඔතලා තියෙන්නේ. වගේම උඩින් තියෙනවා ඔයගලන්ට ප්ලග් එක. ඉතින් මම මේක එළියට ගන්නම් මුලින්. එතකොට ඔයගලන්ට සම්පූර්ණයෙන්ම අපේ UPS එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම එළියට මේක ගන්නම්. ඉතින් එළියට ගත්තාම ඔයගලන්ට යූසර් මැනුවල් එක මේ වගේ තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයගලන්ට දැන් අපිට UPS එක පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කවර ටික අයින් කරලා මම UPS එක එළියටම ගන්නවා. එතකොට අපිට පැහැදිලි චිත්‍රයක් බලා ගන්න පුළුවන්. ඉතින් UPS එක ඉස්සරහා. ඉතින් මම දැන් පොලිතින් එක ඉවත් කරන්න. එතකොට ඔයගලන්ට මේ අපේ UPS එක බලා ගන්න පුළුවන්. DCP UPS එක තමයි මේ දැන් ඔයගලන්ට අන්බොක්ස් කරලා පෙන්නන්නේ. ඉතින් එයා වෙන්ට්ස් දෙපැත්තෙම තියෙනවා. ඉස්සරහා තියෙනවා ඔයගලන්ට පවර් බටන් එකට අමතරව ඉන්ඩිකේෂන් ලයිට්ස් ටික. ඉතින් සයින් වේව් එක, බැටරි එක සහ ෆෝල්ට් එක පෙන්වන ඉන්ඩිකේෂන් ටික. ඉතින් සයින් වේව් එක තියෙන ඔයගලන්ට කරන්ට් එක ලැබෙනවා නම් ඔයගලන්ට සයින් වේව් එක තියෙන ලයිට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බැටරියෙන් වැඩ කරන කහ පාට ඉන්ඩිකේෂන් එක දෙනවා. මොකක් හරි ෆෝල්ට් එකක් තියෙනවා නම් බැටරිය ඩෙඩ් වෙන්න ළඟ නම් ෆෝල්ට් එකෙන් ඔයගලන්ට ඉන්ඩිකේෂන් එක ලබා දෙනවා. ඉතින් මේක ඇවිල්ලා 1200 වෝල්ට් per ampere UPS එකක් කියලා කියන්න ඕනේ. ඉතින් කලින් දෙක ඔයගලන්ට මතක ඇති 650. ඉතින් ඒකට වඩා වැඩි කාලයක් මේකෙන්දී ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඔයගලන්ගේ කම්පියුටරේ සහ මොනිටරේ දෙකම මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් එකක් මතක තියාගන්න UPS එක කියන්නේ පවර් බෑකප් එකක් වගේ දිගට පාවිච්චි කරන්න නෙවෙයි. ඔයගලන්ට පවර් කට් එකක් වුණ වෙලාවක ඉක්මනින් ඔයගලන්ගේ data ටික සේව් කරලා මේ මැෂින් එක ෂට් ඩවුන් කරලා UPS එකෙන් ඕෆ් කරලා දාන්න ඕනේ. නැත්නම් කල් යද්දී UPS එකේ බැටරිය සවුත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට එයා වෙන්ට්ස් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මොකද මේ UPS එක ඇතුලේ ගොඩක් රත් වෙනවා පාවිච්චි වෙද්දී. ඉතින් ඒ නිසා එයා වෙන්ට්ස් හැම UPS එකම වගේ ගොඩක් බලා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ තියෙන පිටිපස්ස ඔයගලන්ට equipment 4ක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. කලින් එක වල මතක ඇති ඔයගලන්ට 2යි සම්බන්ධ කරන්න පුළුවන්. මේකේ ඇත්තටම plug outlet 4ක් තියෙනවා. ඉතින් ඔයගලන්ගේ මැෂින්ස් දෙකක් සහ මොනිටර්ස් දෙකක් මේකට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේක පවර් එක දීලා බලමු කොහොමද මේක හැසිරෙන්නේ කියලා. ඉතින් පවර් එක ගහපුවම ඔයගලන්ට පේන බැටරි ඉන්ඩිකේෂන් ලයිට් එක. දැන් මම ඔන් කරපුවාම මේ විදිහට තුනම ලයිට් පත් වෙලා අපේ සයින් වේව් එක පෙන්වනවා. මම කලින් කිව්වා වගේම ඒ ඉන්ඩිකේෂන් එක තියෙනවා. දැන් ලයිට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඕෆ් කරපුවාම මේ විදිහට බැටරිය තියෙනවා. ආපහු මම පවර් එක ගලවලා ගහුවාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් බැටරි එක ඇවිල්ලා දැන් පවර් එක දිගටම තියෙන හින්දා ආපහු සයින් වේව් එක තියෙන එක බලා ගන්න පුළුවන්. මම ආපහු නිව්පුවාම ඔයගලන්ට පේනවා දැන් UPS එක වැඩ කරනවා. ඉතින් එතකොට ඉන්ඩිකේට් වෙන ලයිට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ තියෙන රතු ලයිට් එක ගොඩක් වෙලාවට පත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ බැටරිය ගොඩක් යූස් වෙලා තියෙදි ඕෆ් වෙන්න කිට්ටු වෙද්දි ඒක ඉන්ඩිකේට් කරන්න ගන්නවා දැන් බැටරි එක ඩෙඩ් වෙන්න ළඟයි කියලා. ඉතින් ඒ වගේ තමයි කලින් UPS එකේ ඔයගලන්ට මතකද ඊමාක් එකෙත් මේ විදිහටම තමයි
තිබ්බේ. ඉතින් මේ DCP එක ඇවිල්ලා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්. ඔයගලන්ට මතක ඇති මම කලින් ඔයගලන්ට මිනි UPS එකක් මේ වර්ගයේම අන්බොක්ස් කරලා පෙන්නුවා. ඉතින් ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මම ඉහළින් කාඩ් එකක් දාන්න, පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාන්න. ඉතින් අපේ UPS එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් වල දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමුවට එන්න. ඕගොල්ලන්ට සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.